පින් කරන අයට කරදරේ එන්නේ මෙහෙමයි. තරාදිය උඩින් අල්ලගෙන එක පැත්තකට බර දැම්මොත් එහෙම අනිත් පැත්ත උඩට යනවා. මේ පැත්ත බර වෙනවා. හැබැයි මේ බර වෙලා තියෙන පැත්තේ බර ටික අයින් වුණොත් මොකද්ද වෙන්නේ? එකපාරම උඩට යනවා. ඒ වගේ පින් කරන මනුස්සයාට උනත් සංසාරයේ කරපු කර්ම විපාක කියන බර ආවොත් එහෙම එයාගේ ජීවිතේට කරදර වැඩි. හැබැයි කරදර ඇවිල්ලා ගෙවිලා ගියාට පස්සේ අර තැටියේ බර ඉවරෙච්ච ගමන් මෙයා ඊතලයක් විද්දා වගේ දෙවියන් අතරට යනවා. අර පින් බලයට. අන්න ඒ නිසයි පින්වතුනි කියන්නේ නිന്ദා පාද එන්න දෙන්න. ඒකෙන් ඒ කර්ම ටික ගෙවෙන්න ආරින්න. අසාධාරණකම් වෙන්න ආරින්න. කර්ම විපාක ටික ගෙවෙන්න ආරින්න. මිනිහගෙන් තිත්ත කුණුහරුපෙන් බැනුම් අහලා දහ දුක් විඳින්න. ඒ කර්ම ටික ගෙවෙන්න ආරින්න. දරුවන්ගෙන් හිත් පෑරෙන දුක් ටික විඳින්න. ඒ කර්ම ටික ගෙවෙන්න ආරින්න. ඔබ බුදුන් සරණ ගිහිල්ලා නම් ධර්මයේ සරණ ගිහිල්ලා නම් සංඝ රත්නයේ සරණ ගිහිල්ලා නම් සම්මා දිට්ඨියෙන් යුක්ත නම් අවංකෝ පින්දහම් කුසල් දහම් රැස් කර ගන්නවා නම් මේ මිදින කර්ම ටික ගෙවිලා ගිය ගමන් ඊතලයක් විද්දා වගේ ඔබ මරණින් මත්තේ දෙවියන් අතරට යනවා. එහි ඔබට වද දෙන්න කවුරුත් නැහැ. එහි ඔබට කරදර කරන්න කවුරුත් නැහැ. එහි ඔබට අසභ්‍ය වචනෙන් බනින්න කෙනෙක් නැහැ. අභූත චෝදනාවෙන් චෝදනා කරන්න කෙනෙක් නැහැ. ඔබ කරපු පිනෙන්ම ඔබ බැබලෙනවා. මේ මල් සෑයවල් හදද්දී හිතේ තිබ්බ සතුටට විහිදුන ආලෝකය එදා දෙවියන් අතර විහිදෙනවා. නිල් මානෙල් අරන් මල් පුදපු පින්බලයට ඇඟින් නිල් මානෙල් මල් සුවඳ හමනවා. කට්ටිය එකතු කරගෙන පින් කරපු පින්බලයට දෙව් පිරිස පිරිවරාගෙන ඉන්නවා. බණ අහ සම්මා දිට්ඨිය ගැන කියා පින් කරපු පින්බලයට එදා දෙව් සභාවේ සනන් කුමාර බ්‍රහ්ම රාජයා සග්දෙවිඳුන් බණ කියනකොට ඒ දෙවියන් අතරින් බණ අහන්න පුළුවන්. මනුස්ස ලෝකයේ ධර්මය අවබෝධ කරනවට වඩා 10 ගුණයකටත් වැඩි අවස්ථාව අද කාලේ දෙවියන් අතර ධර්මය අවබෝධ කරගන්න අවස්ථාව තියෙනවා. මෙච්චර කරදර ගොඩක් මැදත් ඔබ මේ නිවනක් ඕන, පිනක් ඕන, කුසලයක් ඕන කියලා ආවනම් මේ බණපදයකට ඔබගේ ජීවිතේ තිබ්බ වැරදි අඩුපාඩු ඔබ හදාගත්තා නම් බණපදයකට දමණය වුණ ජීවිතේ වෙනස් කරගත්ත පින්වතුනි ඔබට දෙවියන් අතර